පළවෙනි වතාවට රචනා ප්‍රශ්න පත්‍රයක් අපි කරන්නේ මාසික පරීක්ෂණයේ හැටියට. ව්‍යුහගත රචනා ප්‍රශ්න දෙකයි රචනා ප්‍රශ්න දෙකයි තියෙනවා. ව්‍යුහගත රචනා ප්‍රශ්න දෙකටම පේපර් එකේ උත්තර ලියන්න තියෙන්නේ. රචනා ප්‍රශ්න වලට උත්තර ලියන්න වෙනම කොළ 8ක පොඩි පොතක් වගේ එකක් දෙනවා ඔයගලන්ට. හරි. ඔය සේරම සද්ද පේපර් එක බෙදනකම් විතරයි ඊළඟට කන පැලෙන්න ගහලා එළවනවා කතා කළොත් ඈ. පේපර් එක ලැබෙන ළමයි බලන්න පේපර් එකේ හරියට සිංහල මීඩියම් පේපර් එකේ පිටු 6ක් තියෙන්නේ එක දිගට පටියක් විදිහට. ඒතර 1 2 3 4 5 6 පිටු 6 හරියට තියනවද කියලා බලන්න. ඉංග්‍රීසි මීඩියම් ළමයි ඉන්නවා නම් ඉංග්‍රීසි මීඩියම් පේපර්ස් ඉල්ලගත හැකියි. ඔන්ලයින් එකේ ළමයින්ට මේ වෙනකොට පේපර් එක දාලා තියෙන්නේ දැනට ලොග් වෙලා ඉන්න ළමයි රිෆ්‍රෙෂ් කරන්න නැත්නම් පේපර් එක පෙන්නන්නේ නැහැ. ඔන්ලයින් එකේ ළමයි ඔන්ලයින් එකේ ළමයින්ට 2025 තියරි මන්ත්ලි ටෙස්ට් ෆෙබ්‍රුවරි කියන සෙෂන් එකේ තියෙනවා පේපර් එක. ඔන්ලයින් එකේ ඉන්න ළමයි එතන ගිහලා පේපර් එක ගන්න. ඔන්ලයින් එකේ ඉන්න ළමයි තමන් නිකන් සාමාන්‍ය කොළවල ෆුල් ස්කැප් වල හරි හාෆ් ෂීට් වල හරි ප්‍රශ්න ලියන්න ඕනේ. ප්‍රශ්න අංකේ දාලා ව්‍යුහගත රචනා ප්‍රශ්නවල ප්‍රශ්න අංකේ දාලා කොළවල උත්තර ලියන්න. පේපර් එකේ මුලම ඔන්ලයින් එකේ ඉන්න ළමයින්ට අපි මේ දීලා තියෙන උපදේශ මාලාවක් කොහොමද පේපර් එක සබ්මිට් කරන්න කියලා. ඔන්ලයින් එකේ ඉන්න ළමයින්ට වැඩිපුර පැය භාගයක් ලැබෙනවා ඒ ස්කෑන් කරලා සබ්මිට් කරන්න. ඒතර කලබල වෙන්න ඕනේ නැහැ ඔන්ලයින් එකේ ඉන්න ළමයි. ඉස්සරහා තියෙන විස්තර කියවලා සාමාන්‍ය කොළවල උත්තර ලියලා ඒවා ස්කෑන් කරලා ෆොටෝ ගහලා දාන්න පුළුවන්. සේරම පේපර්ස් අපි බලනවා. හැබැයි නියමිත කාලය තුල සබ්මිට් කරන්න ඒවා විතරයි බලන්නේ. ඔන්ලයින් එකේ ළමයින්ට වැඩිපුර විනාඩි 30ක් දීලා තියෙනවා පේපර් එක පටන් ගත්ත වෙලාවෙ ඉඳලා ඒගොල්ලන්ට සබ්මිට් කරන්න තියෙන නිසා. ඒතර හැම ළමයෙක්ම ෆිසිකල් පන්ති ඉන්න පේපර් එකේ අර ව්‍යුහගත රචනා ප්‍රශ්න තියෙන පේපර් එකේ ව්‍යුහගත රචනා ප්‍රශ්න දෙකම තියෙන එකම පේපර් එකේ ඉස්සරහම තමන්ගේ නම පාසල බාකෝඩ් අංකේ ඒවා පැහැදිලිව ලියන්න. ගෑල් ළමයි අර කැපිටල් G කියලා දාන්න, පිරිමි ළමයි B කියලා දාන්න. ඊළඟට රචනා ප්‍රශ්න වලට උත්තර ලියන්න දීලා තියෙන කොළ සෙට් එකෙත් ඉස්සරහම පිටුවේ ඒ විස්තර ටික ලියන්න. නම පාසල බාකෝඩ් අංකයේ දුරකථන අංකයේ විස්තර ලියන්න. අද අලුතෙන්ම පන්තියට ආපු ළමයිනොත් මම හිතන්නේ හැම ළමෙක්ම රෙජිස්ටර් වෙලා ඇති. රෙජිස්ටර් වෙලා නැත්නම් කමක් නැහැ. බාකෝඩ් අංක නැති වුණාට කමක් නැහැ. නම පාසල දුරකථන අංකයේ විස්තර ලියන්න. බාකෝඩ් අංකයක් තියෙනවා නම් හැම ළමෙක්ම ලියන්න. මොකද අපිට බාකෝඩ් අංකයේ යටතේ තමයි ලබන සතියේ පිළිතුරු පත්‍ර දෙන්නේ. බාකෝඩ් අංකය ලියලා නැති ළමයින්ට වෙනම පිළිතුරු පත්‍ර වෙනම සෙට් එකක් විදිහට තියෙන. එතකොට තෝරගන්න මහන්සි වෙන්න වෙනවා ඒක. MCQ වල මොනා හරි උත්තර ගහලා ෂේප් වෙන්න පුළුවන්. එසේ එකේදී වැඩේ මාට්ටු වෙනවා. හිත රිදෙන්නත් එක්ක හොඳයි ඔක කරන එක. ටික වෙලාවක් යනකොට තමන් ගැනම කලකිරීමක් එයි. ඒකට පුරුදු වෙන්න. ඒ කලකිරීම තමයි ඔයගලගේ ඉස්සරහට ගේන්නේ ඊට පස්සේ. වෙලාව 4:10යි 5:40ට ඉවරයි. මොනම හේතුවක් නිසාවත් 5:40 වෙනකන් කතා කරන්න බෑ. කතා කළොත් මම එළියට දානවා. ලකුණු බිඳුවක් ආවත් කමක් නැහැ. හැබැයි ඒ පරිප්පුව කන්න ඕනි. කරගන්න දෙයක් නැතුව අසරණ වෙලා ඉන්න පරිප්පුව කන්න ඕනි. එතකොට තමයි හැදෙන්නේ.